ආයුබෝවන් මේ knowledge master with you. අද අපි කතා කරන්නේ ලෝකෙම විශේෂිත වනාන්තරයක් ගැන. ඔබේම ලංකාවේදී අපූර්ව ජෛව විවිධත්වයක සිංහරාජය. මේම වනාන්තරය විශාල භූමි ප්‍රමාණයක් පුරා පැතිරී තියෙනවා. විශාලත්වය අක්කර 11187ක් පුරා. ඇතැම් තැනින් වනාන්තරය සීතල නේචර් දිනයකට තෙක් කලාපයක ජීව ව්‍යවස්ථායකටත් බිම් වේලා තියෙනවා. මේ 1988 දී යුනෙස්කෝ ලෝක උරුමය ලෙස නම් කර තිබුණා. ඇයි එහෙම නම් කරලා තියෙන්නේ? ඒකට හේතුව තමයි මෙහි පවතින සත්තුන්ගේ, ගස් වලින්, කුරුල්ලන්ගේ බොහෝම ලෝකෙ කිසිම තැනකවත් නැහැ. අපේම ලංකාවටම ආවේනික සත්තු, ශාක වගේ ඒවා තියෙන හින්දා තමයි මේක ලෝක උරුමයක් බවට පත් කරලා තියෙන්නේ. 60%කට වඩා ශාක වර්ගද 50%කට වඩා සතුන්ද බොහෝම කුරුල්ලෝද සිටිනවා. ඒකට කියන්නේ අවසානික වර්ග එනඩමික් කියලා. එන්ඩෙමික් කියලා. එකම තැන මේ වනාන්තරය තුල පමණ. මෙවැනි ස්ථානයක් ආරක්ෂා කරන්න ආදරය සුරක්ෂිත කරගෙන යන්න අපි හැමෝටම වගකීමක් තියෙනවා. ඒක තමයි අපේ දැනුමෙන් පටන් ගන්න එක. ඔයාලා කැමති නේද මේ වගේ වටිනා වනාන්තර සුරකින්න? එහෙනම් ලයික් එක, සබ්ස්ක්‍රයිබ් එකක් දාලා ඉදිරියටත් අපි එකම ඉන්න. මේ knowledge master with you දැනුම එකම ඉන්න. ආයුබෝවන්.